ඉන්දියාවෙන් බිහි වූ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක රෝහිත් ශර්මා තම ක්‍රිකට් දිවියට සමු දෙන බව ඔහු නිවේදනය කර තිබෙනවා. ඉන්දියාවේ බිහි වූ ධෝනිට පසු බිහි වූ හොඳම සාර්ථකම නායකයා ලෙස රෝහිත් ශර්මා වාර්තා පොත් අතරට එකතු වී තිබෙනවා. ඔහුගේ නම ඉදිරියේ 20 තරග 151ක් ක්‍රීඩා කර ලකුණු 4231ක් රැස් කර තිබෙනවා. එද්දී තරග 265ක් ක්‍රීඩා කර ලකුණු 11168ක් ලබා ගැනීමට සමත් වී තිබෙනවා. ටෙස්ට් තරග 116ක් ක්‍රීඩා කර ලකුණු 4301ක් ලබා ගැනීමට ඔහු සමත් වී තිබෙනවා. ඔහුගෙන් ගිලිහි වූ නායකත්වයට දැනටමත් ඉන්දිය ක්‍රීඩකයන් 4 දෙනෙකු ඉදිරිපත් වී තිබෙනවා නායකත්වය ලබා ගැනීම සඳහා. ඒ සඳහා ඉදිරිපත් වූ ක්‍රීඩකයන් ලෙස හර්දික් පාන්ඩියා, රිෂාඩ් පාන්ට්, සුබ්මන් ගිල් සහ සුරේෂ් අයියාර් යන ක්‍රීඩකයන් තමයි නායකත්වය සඳහා ඉල්ලීම් කර තිබෙන්නේ. ඉතින් රෝහිත් ශර්මා තම ක්‍රිකට් දිවියට සමුදුන් පසු ඔහු ඉන්දියාවේ තිබෙන IPL තරගාවලි මෙන්ම සියලුම ලීග් තරග ක්‍රීඩා කරන බව ඔහු දන්වා සිටිනවා. ඔහු ලීග් තරග තවදුරටත් ක්‍රීඩා කරන බව සහ ජාත්‍යන්තර තරග වලින් සමු දෙන බව තමයි ඔහු පවසා තිබෙන්නේ. ඉතින් තවත් මේ වගේ අලුත් වීඩියෝකින් හමු වෙමු.